ගෙතුම් කලාව හැඳින්වීම. ඈත අතීතයේ කාන්තාවන් අතර බොහොම ප්‍රසිද්ධ කලාවක් තමයි මේ ගෙතුම් කලාව. ඉංග්‍රීසියෙන් ක්‍රොෂේ කියලා හඳුන්වන මෙය ප්‍රංශ භාෂාවෙන් බිඳී ආවක්. සිංහලෙන් කොක්කක් නැත්තං මෙවලමක් භාවිතයෙන් සිදු කරන නිර්මාණයකට තමයි අපි ගෙතුම් කලාව කියලා කියන්නේ. එතකොට තනි කටුවක් භාවිතා කර සිදු කරන නිර්මාණයකට අපි කියනවා ගෙතුමක් කියලා. එතකොට එතනම අපිට තේරෙනවා ගෙතුමකට අපිට අවශ්‍යයි මෙවලමක් නැත්තං ගෙතුම් කටුවක් හා නූල් හෝ යාන් වර්ගයක් අපිට අවශ්‍යයි. වර්තමානයේ බොහෝ වෙලාවට මිල්ක් කොටන්, ටී-ෂර්ට් යාන්, පොලිස්ටර් කෝට් වගේ නූල් හා යාන් වර්ග මෙම නිර්මාණවලට අපි භාවිතා කරනවා. ගෙතුම් කටු විවිධ ප්‍රමාණවලින් තියෙනවා. උදාහරණයක් විදිහට මිල්ක් කොටන් සඳහා 2.5 3 මිලිමීටර් ගෙතුම් කටුව. පොලිස්ටර් කෝට් වලට 3.5 4 මිලිමීටර් ගෙතුම් කටුව. ටී-ෂර්ට් යාන් වලට 6 6.5 7 වගේ ගෙතුම් කටු භාවිතා කරනවා.